අපි කතා කරන්නේ මේ ඉතා වේගයෙන් සමාජයේ පුරාවට ව්‍යාප්ත වෙන යම් මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳව ඔබව දැනුවත් කිරීම. මේ දැනුවත් කරන්නේ ශාසන ලැබියාවෙන් ශාසනයේ දියුණුව පතා. ඒ නිසා ඔබ මේක බොහෝ කරුණාවෙන් සවන් දීලා ඔබ යථාර්ථයේ තේරුම් ගන්න කියලා අපි ආරාධනා කරනවා. මේ වීඩියෝ එකේ ඉන්න ඔබ දන්න ස්වාමින් වහන්සේ කෙනෙක්. මේ ස්වාමින් වහන්සේ පළ කරනවා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී පාදයට නැගලා කකුල තියයිද එහෙම නැත්නම් මේ අහසට පැන නැගලා යොදුන් ගානක් උඩට මේ පොළවට පැන්නත් එහෙම මේ පාදයක් තියන්න පුළුවන්ද සලකුණක් තියන්න පුළුවන්ද මේක බොරු මේක හදාගත් එකක් කියලා යම් බෞද්ධයන්ව නොමග යන ස්වභාවයක් ඒ භික්ෂුන් වහන්සේ පළ කරනවා. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක්ට ගලපන්න බැරි අසම සම ගුණ ඇති අපේ බුදුරජාන් වහන්සේ විශේෂ හැකියා කියලා. ඒ විශේෂ හැකියා උන්වහන්සේ ලෝකයට දෙන්නේ ලෝක සත්වයාගේ සිත සුව පිණිස. බලන්න බුදුරජාන් වහන්සේගේ කොයිතරම් හැකියාවක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන සතර ඉර්ධිපාද ප්‍රගුණ කරලායි තියෙන්නේ. අර මාරයා හිලා කියනවනේ ස්වාමීනි ඔබ වහන්සේට සතර ඉර්ධිපාද දියුණු කරපු කෙනෙක්. හිමාලය රත්තරන් කරන්න පුළුවන්. ඒ නිසා මේ රාජ්‍ය කරන්න කියලා. බලන්න එතකොට අපිට හොඳටම පැහැදිලි බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. බුදුරජාන් වහන්සේට වක්කර අතක් දික්කරාසේ බ්‍රහ්ම ලෝකෙට දිවි ලෝකෙට ඕන තැනකට යාමේ හැකියාව තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ ලංකාවට වැඩිය වෙලාවේ මේ සිරිපාදේ අඩවියට ගිහින් ඒ සුදුසු ස්ථානයේ මේ පාදය සටහන් කරනවා කියන එක මේ මහා ලොකු දෙයක් නෙමෙයි. එතකොට බුදුරජාන් වහන්සේට එහෙම හැකියාව තියෙනවා. තව බොහෝ හැකියාව තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් ගන්නකො ජීවිතේට සිද්ධියක් දැකපු නැති මිනිස්සෙක්ට කියනවා අපි දන්නවනේ අර මිනිස්සු ඉන්න කම්බි නමනවා. මේ උගුරට තියලා නමනවා. ඔක දැක්කේ නැති අහපු නැති කෙනෙක්ට කිව්වොත් මෙහෙම හයිය කම්බියක් පෙන්නලා මේක මේ උගුරට තියලා මේ අතින් තල්ලු කරලා නමනවා කියලා ඔහු බොරු කියලා කියනවා. ඒක දැකලා නැහැ. හොයලා නැහැ. ඒ නිසා බොරු කියලා කියනවා. හැබැයි එහෙම විශේෂ හැකියාව තියෙන මිනිස්සු නැද්ද? සාමාන්‍ය මිනිස්සෙට අතර යම් යම් විශේෂ හැකියාව තියෙන මිනිස්සු දැකලා නැද්ද? එතකොට නොදක්ක කෙනෙක්ට කිව්වොත් ඕක මෙන්න මෙහෙම විශේෂ හැකියාවක් තියෙනවා කියලා බොරු කියලා කියනවනේ. අන්න ඒ වගේ මේ බුදුරජාන් වහන්සේ කෙරෙහි නොදන්නාකම නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා ත්‍රිපිටකය මේ ගැඹුරට අධ්‍යයනය කරාලු. ඒ අධ්‍යයනය කරලා තියෙන අයෝනිසෝ මනසිකාරය තුල. ඒතර බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට අර නොදක්ක කෙනෙක්ට අරව කිව්වහම පිළිගන්නේ නැහැ වගේ ත්‍රිපිටකය කොයිතරම් අධ්‍යයනය කරත් මේවැය තියෙන දේවල් යෝනිසෝ මනසිකාරය තුලින් බලලා මං සරණ ගිය බුදුරජාන් වහන්සේට මෙහෙම හැකියාවක් තියෙනවා කියලා පිළිගන්න බැරි මට්ටමක ඉන්න කෙනෙක්ට ශාසනයේ ඇත්තටම සරණක් නැහැ. ඒ මිනිස්සු හදන්නේ මේ ශාසනයේ මූල ආරම්භයේ වෙන මේ ආමිෂය. එතකොට මෙන්න මේවට පහර ගහන්න. එතකොට එහෙනම් අපි බලමුකෝ සාමාන්‍ය මිනිස්සෙක් නම් පිච්චුවාම මේ අලු ටික විතරයි තියෙන්නේ. බුදුරජාන් වහන්සේව ආදාහනය කරාම ධාතුන් වහන්සේලා කොටස් වශයෙන් බෙදුණා. එහෙනම් ඒ වගේ ඒවත් අපිට සංසන්දනය කළ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ඒවත් බොරු වෙනවා. එතකොට
රුවන්වැලි මහා සෑය ළඟට ගියාම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. එන සාමාන්‍ය මිනිස්සෙක් එක්ක සංසන්දනය කරොත් මෙහෙම ධාතුන් වහන්සේලා හිටින්නේ කොහොමද? මෙහෙමයි කියලා ඒවත් බොරු කියලා කියන්න පුළුවන්. ඒතර ආශ්චර්ය ධර්ම තියෙනවා. ඒවා බොරු කියලා කියන්න පුළුවන්. එහෙම හිතන්නේ නැතුව ඔබ බුද්ධිමත්ව හිතන්න මේ බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, කෙලෙස් නැහැ. වාසනා සහිතවම කෙලෙස් දුරු කර මේ ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තයෙන්ම බුදු වුණා. ඒකාන්තයෙන්ම උන්වහන්සේ මෙවැනි ආශ්චර්ය ධර්ම තියෙන කෙනෙක්. ඒ නිසා ඔබ මෙවැනි දේවල් වලට රැවටෙන්න එපා. බැලූ බැල්මට සාමාන්‍ය ජනතාව හිතනවනේ ඔව් ඇත්ත තමයි මේ මිනිස්සෙක් කොහොමද මේ ගලක් උඩ මේ පාදය තියලා සටහන් කරන්නේ. ඔය බොරු වෙන්න ඇති කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකය ධර්මයේ කෙරෙහි සැකය උපද්දවනවා. උපද්දන්නේ මොකටද? මේ ශාසනය කඩා වැටෙන්න ශාසනයට ගහන පහරක් බව බෞද්ධයෝ දන්නේ නැහැ. ඒ නිසා මේ ආමිසයට එල්ල කරන පහර, බුදුරජාණන් වහන්සේට එල්ල කරන පහර, මේ 이르දි ප්‍රාතිහාර බොරු කියලා මේවට එල්ල කරන පහර මේ ශාසනයේ පිරිහීමට ඔවුන් කැමති නිසා. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙලා මේ කාරණා අනාකොට ශ්‍රවණය කරලා ඔබ භාග්‍යතුන් වහන්සේ විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටි අදහස් වලට ඔබ රැවටෙන්න එපා.